ගොඩක් වෙලාවට පටන් ගන්න තැනක් මේක. vlog එකක් පටන් ගත්තොත් ගොඩක් වෙලාවට මෙතනින් තමයි පටන් ගන්නෙ. අද මම යනවා ලංකාවේ තියෙන ලස්සනම දියැලක් බලන්න. ඉතින් අද නම් මගේ තනියට කවුරුත් නැහැ. පස්සයින් පේන අරය විතරයි මාත් එක්ක දින්නේ. මේ යමු. මොකද්ද මේ දියැල්ල කියලා බලන්න. හරි ගයිස්, මම නුවරඑළියේ ඉඳන් බදුල්ල පස්සර පාරේ ඇවිල්ලා මගින් හැරෙන්න තියෙනවා. පල්ලෙහාට පාරක්. ඔය මල පල්ලෙහාට පාර හැරිලා ආපුවම මෙන්න මේ පාර දිගේ තමයි ආවේ. ඔය හැරිලා ආපුවම මෙන්න මෙතනින් වම් පැත්තට මේ බෝඩ් ගහලා තියෙනවා බෝගුරුවැල්ල වලහමුල්ල. මම හිතන්නේ කිලෝමීටර් 2ක් විතර යන්න ඇති. අපි ගිහිල්ලා බලමු. දික්වා කරලා තියෙන හරියක් තමයි ඉතින් මේ. හරි ගයිස්, ඉතින් දැන් නම් ඔයාලා දන්නවා මම මේ කොහෙද යන්නේ කියලා. බෝගුරුවැල්ල කිට්ටුවටම ඇවිල්ලා පල්ලෙහා කාර් පාක් එකේ මගේ බයික් එක දාලා එතනින් රුපියල් 100ක පොඩි හයික් එක පොඩ්ඩක් උඩට එද්දි රුපියල් 100ක ටිකට් එකක් ගන්න ඕන. ටිකට් එකත් අරගෙන මම මේ බෝගුරුවැල්ල හයික් එක නගින ගම. ඉතින් පල්ලෙහා ගහලා නම් දෙන්නේ මීටර් 500ක විතර හයික් එකක් උඩට තියෙනවා කියලා. හැබැයි ඊට වඩා පොඩි දුරක් වැඩි මම හිතන්නේ. අවුලක් නැහැ. හයික් එක උඩට යනවා දැනෙන්නේ නැහැ. ලස්සන කොළ පාට වටපිටාවක්. එතකොට මේ කුරුල්ලෝ කෑ ගහන සද්දේ ඒ හැමදේම එක්ක වතුර පාරවල් වල සද්ද එක්ක මේ හයික් එක උඩට යන ගම්ම දැනෙන්නේ නැහැ. තව දෙයක්. පල්ලෙහා නගින්න පටන් ගත්ත වෙලාවේ ඉඳන් උඩට එනකම්ම එක එක පළතුරු වර්ග, අච්චාරු වර්ග, කෑම වර්ග ගොඩක් තියෙන කඩවල තියෙනවා. කැමති දෙයක් අරගෙන කකා එන්න පුළුවන්. ඉතින් ඒ නිසා කම්මැලි ගමනක් නෙමෙයි මේක. යන්න ආසයි ඉතින් ලස්සන හයික් එකක්. අපි යන් උඩට දිට්ටා ගුණාටුවෙන් පස්සේ නම් පොඩ්ඩක් මේ පාරවල් ඒව කැඩිලා අවුලක් නැහැ. පාර හොඳට තියෙනවා, යන්න පුළුවන්. අපි ගිහින් බලමු. ඉතින් මේ වගේ සුන්දර පරිසරයක් මැදින් තමයි මේ හයික් එක යන්නේ. ඉතින් කොහෙද මහන්සියක් දැනෙන්නේ. කුරුල්ලන්ගේ සද්දත් ඇහෙනවා ඇති. මේක තමයි මම විඳින්න ආසම ජීවිතේ. හරි, බෝගුරුවැල්ල හයික් එකේ අතරමඟ මම පොඩ්ඩක් ප්‍රධාන මාර්ගයෙන් පිටට පැන්නා. මේ පේන වතුර පාරෙන් මූණ ටිකක් සෝද ගන්න. ඉතින් ගමනේ මහන්සියත් එක්ක නැති වෙලා යන්න මේ වතුර පාරෙන් මූණ ටිකක් සෝදගෙන මම ආයෙත් මේ හයික් එක පටන් ගන්න ලෑස්ති. මෙතනටත් හරි අපූර්වට බෝගුරුවැල්ල පේනවා. ඉතින් බලන්නකෝ.
බෝබුරු වෙල්ල පාමුලටම මම ඇවිල්ලා ඉන්නේ. මෙතනින් බෝබුරු වෙල්ල ලස්සනට පේනවා. එහෙම පේරුණාට මගේ නම් අදහස මෙන්න මෙතනින් ඔහොම නැගලා අර පේන කොළ පාට තනදීරුව දිගේ මෙන්න මේ උඩට යන එක. අපි එහෙනම් ගිහින් බලමු නේද? බෝබුරු වැල්ල මෙතනට පේනවා. ඒත් අර කිව්වා වගේ අපි යමු එහා පැත්තට. ගල්වල දියසේ වල වැදිලා පාසි වැඳිලා මාර විදියට ලිස්සනවා. ගොඩක් පරිස්සමින් නගින්න ඕන උඩට. කොහොම හරි ඔන්න මම නම් උඩටම ආවා. දියැලි ලස්සන හරියටම බලා ගන්න ඕන නම් දෙන්නේ Lagi tahu juga. මේ දියැලේ කියන වතුර පාර. ආය දෙමින් ඩෝන් එකේ උඩරිම දෙමිලා ඉන්නේ. හරි ඔන්න එනයි යාළුවනේ මම බෝමුරු වැල්ලට සමුදෙන්න හදන්නේ. ඉතින් මම හිතනවා මාත් එක්ක මේ බෝමුරු වැලි සුන්දරත්වය ඔයාලත් විඳින්න නැති කියලා. මාත් එක්ක ඉඳලා වැඩක් නැහැ. කවදා හරි මෙතනට ළඟටම ඇවිල්ලා මේ සුන්දරත්වය විඳලා යන්න. එහෙනම්
අපි පල්ලේදී හම්බෙමු. ඉතින් guys ඔන්න බෝබුරු වැල්ල හයික් එක ඉවර කරලා මම දැන් මේ පල්ලෙහා ඉන්නේ. පොඩ්ඩක් පරිසරය නම් වෙනස් වෙලා නේද? මේ මටත් හිතා ගන්න බෑ. නැගපු තැන ඉන්නේ මේ අන්තිමේට බැස්සේ. හැමදාම ඔය වගේ මොකක් හරි වැඩක් වෙනවනේ. කොහොම හරි බැහැලි කරලා වැටුනේ මහ පාරට. දැන් ඉතින් මහ පාර දිගේ බයික් එක නවත්තපු තැනට පයින් යනවා. තව පොඩි දෙයක් කියන්න ඕන. මේ බෝබුරු වැල්ල හයික් එක නැගලා බහින ගමන් හම්බ වෙනවා කඩේ දෙපැත්ත මේ පාරවල් දෙපැත්තේ එක එක කඩ. ඔය කඩේක නැවතිලා මම කෑවා හැලප එකක්. විශේෂත්වය තමයි කිතුල් පැණි දාලා හදපු හැලප එකක්. ආය පට්ට මාර රසයි. ඉතින් බෝබුරු වැල්ලේ සුන්දරත්වය විඳින්න ඔයාලත් වෙනවා නම් ඒ හැලප එකක් කාලයක් නමතක කරන්න එපා. ඒකෙත් රස බලලම යන්න. ඉතින් එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකන් channel එක subscribe කරලා තියාගන්න. අපි ගියා.